සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ content creation වලින් මුදල් උපයන අයට. එහෙමත් නැත්නම් online platforms හරහා ගෙදරට වෙලා ඔයාගේ කම්පියුටර් එක ඉස්සරහට වෙලා මුදල් උපයන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ කිව්වොත් නිවැරදි. අන්න එයාලා වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරනවා මම සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි content creatorsලා එහෙමත් නැත්නම් freelancersලා වෙනුවෙන්ම හදපු gig plus freelancer commercial bank account එක ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔයා තාමත් මුදල් උපයන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එකේදී ඔයාට තේරෙවි ඔයා මේ වගේ දෙයක් දැන් කරනකොට මේක ඇත්තටම රජයෙන් කොච්චරක් දුරට පිළිගන්නවද? මේකට මේ වගේ තැනක් දැනට මේ ලෝකේ ලැබිලා තියෙනවා කියන දේ ඔයාට පැහැදිලි වුණාම ඔයාටත් හිතේවි ඔයත් මේ වගේ දෙයක් කරලා මුදල් උපයන්න ඕනි කියලා part time විදියට හරි. ඉතින් එවනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ සරලවම කිව්වොත් gig plus freelancer commercial bank account එක ගැන. ඉතින් මේකෙදි මුලින්ම කියන්න ඕනේ මේ account එකට සුදුසුකම් ලබන්නේ කවුද කියලා. ඉතින් ඔයා සුදුසුකම් ලබන්න නම් ඔයාට වයස අවුරුදු 18ට වඩා වැඩි ශ්‍රී ලාංකික ඒ වගේම online platform සරහා foreign currencies earn කරන කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම ඔයාට ඒක පෙන්වන්න. ඒ කියන්නේ බැංකුව ඉස්සරහදී ඔයාට මම මෙන්න මේ platform එක හරහා මුදල් උපයනවා කියලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මෙන්න මේ account එකක් create කර ගැනීම සඳහා. ඉතින් ඒ වගේම මේකට අදාළ eligible කරන platforms මොනවද? මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් Fiverr, Upwork, freelancer.com වගේ. Fiverr, Upwork එහෙම නැත්නම් freelancer.com මෙන්න මේ වගේ sites වලින් ඔයාට මුදලක් earn කරනවා නම් ඔයාට පුළුවන් මේකට apply කරන්න. ඉතින් මෙතනදී ඔයා දන්න හැම field එකකම බලන්න මෙතන උදාහරණයක් වගේ විදිහට මෙතන බලන්න මේ හැම field එකකින්ම ඔයාට online මුදල් උපයන්න පුළුවන් මෙන්න මේ sites හරහා. ඉතින් ඔයා ඒ නිසා ඔයාගේ ස්කිල් එකත් ඔයා ඔන්ලයින් විකුණන්න පටන් ගන්න. එතකොට ඔයාටත් ඩොලර් ඉන්කම් එකක් ගන්න පුළුවන් වෙනවා. බලන්න HR ලට legal, finance, admin support, AI service, development, design, sales and marketing, writing මේ හැම දෙයකම තැනක් හැදිලා තියෙනවා මේ ලෝකේ. ඉතින් එහෙමනම් ඒ දේ ඉච්චරයි. එතනින් අපි යමු content creation පැත්තට. ඉතින් content creation පැත්තට ගියොත් ඔයාට YouTube එහෙම නැත්නම් Facebook එහෙම නැත්නම් TikTok මෙන්න මේ වගේ platform එකක ඔයා වැඩ කරනවා නම් එහෙමත් නැත්නම් Instagram X මේ වගේ platform එකක ඔයා content creator කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔයාටත් පුළුවන් ඔයා යම් කිසි මුදලක් දැනට earn කරනවා නම් ඒ මුදල් මෙන්න මේ commercial bank එකේ gig plus freelancer account එකට ලබා ගන්න. ඉතින් ඒ වගේම මෙතනදී account types account වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මේ account වර්ග ගැන මුලින් කතා කරලා ඉමු. ඒ තමයි personal rupee account කියන්නේ සාමාන්‍යයෙන් තියෙන රුපියල් තැන්පත් කරන්න පුළුවන් account. ඒ වගේම personal foreign currency account. ඒ වගේම business rupee account සහ business foreign currency account කියලා account වර්ග හතරක් තියෙනවා මේ account අතර. ගැන මම සරල පැහැදිලි කිරීමක් මෙන්න මේ විදිහට ඔයාලට දෙන්නම්. personal rupee කියන්නේ සාමාන්‍ය රුපියල් වලින් foreign currency වලින් earn කරලා ඊට පස්සේ රුපියල් වලින් save කරගෙන තියාගන්න පුළුවන් option එකක්. ඒ වගේම personal foreign currency account කියන එකේදී ඔයාට euro, USD, GBP වගේ currencies වලින්ම ඔයාගේ මුදල් තියා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම recommend කරන්නේ මෙන්න මේ account එක. personal foreign currency account එකේ වගේම business foreign currency account එක. ඉතින් personal කෙනෙක් විදිහට ඔයාට ගොඩක් දුරට අවස්ථාව තියෙන මෙන්න මේ personal foreign currency account එකක් open කරන්න. ඉතින් ඔන්න ඔකත් මතක තියාගෙන අපි යමු ඉදිරියට. ඉතින් ඊට පස්සේ මම මෙතනදී ඔයාලට කතා කරනවා highlight points සහ මොනවද මේකේ තියෙන features කියලා. ඉතින් මම මේ වගේ කොටසක් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලට ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා මේ සම්බන්ධව සියලු විස්තර අරගන්න පුළුවන්. ඉතින් මෙතනදී නැවතත් මුලින්ම තියෙනවා මේක කා වෙනුවෙන්ද කියලා. මේක තමයි freelancersලා වෙනුවෙන්. එහෙම නැත්නම් digital earnersලා වෙනුවෙන් තමයි මේ account එක create කරලා තියෙන්නේ. වගේම මේ account එකේ option දෙක මම ඔයාලට පැහැදිලි කරා. ඒ වගේම මෙතනදී ඔයාට Visa හෝ Master card එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට payment එක ලැබුණු වහම ATM එකට ගිහිල්ලා මේක withdraw කරගෙන ගෙදර අරන් මොනවා හරි දෙයකට පාවිච්චි කරන්න මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම
පර්සනල් ලෝන් එක. මෙන්න මේක රෙඩ් වර්නින් එකක් දාලා ලියලා තියාගන්න. මෙන්න මේක තමයි ඔයාට ඉම්පෝටන්ට්ම පොයින්ට් එක. ඒ තමයි access to personal loan. ඒ කියන්නේ ඔයාට personal loan එකක් ගන්න, එහෙම නැත්නම් home loan එකක්, එහෙම නැත්නම් leasing facilities වලට මෙන්න මේ account එක පෙන්නලා මට මෙන්න මේ වගේ ආදායමක් මම උපයනවා කියලා පෙන්නලා ඔයාට පුළුවන් කොමර්ෂල් බැංක් එක හරහා පර්සනල් ලෝන් එකකට, එහෙම නැත්නම් හෝම් ලෝන් එකකට යන්න. ඉතින් මේක තමයි විශේෂම වාසිය ඔයාලට තියෙන. ඉතින් ඒ වගේම මේකේ තව තියෙන ෆීචර්ස් මොනවද කියලා කිව්වොත් සරලව ඉක්මනින් මල්ටි කරන්සිස් පාවිච්චි කරන්න පුළුවන්. පර්සනල් සහ බිස්නස් කියලා account වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම ස්ටේට්මන්ට් විදියට ස්ටේට්මන්ට් ගන්න පුළුවන්. ඒ වගේ සරලම දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේ ඒ නිසා මම ඒ ගැන වැඩි දුර විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේක account එකක් create කරගන්න ඔයාට මේ site එකට ඇවිල්ලා site එකකිනුත් මේ විදිහට apply now කියන එක click කරලා apply කරන්න පුළුවන්. ඒ වගේ මේකේ වැඩි විස්තර මෙන්න මේ දුරකථන අංකයට call කරලා ඔයාට ගන්න පුළුවන්. එහෙම කැමති නම් ඔයාට call කරලා විස්තර දැනගෙනම account එක හදන්න යන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඒ වගේම සමහර විට ඔයාට අනිවාර්යෙන්ම ID එක අරගෙන යන්න account එක හදන්න යනවා නම් ඒ වගේම ඔයාගේ බ්‍රාන්ච් එක අනුව සමහර වෙලාවට ඔයාගේ පදිංචිය තහවුරු කිරීමේ, එහෙම නැත්නම් ඇඩ්‍රස් එක තහවුරු කර ගැනීමේ ලිපියක් ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලින් ඔයා දැනට ආදායමක් ලබනවා කියලා ඔයාට ඔප්පු කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් යන්නේ මේ දේවල් ටික මතක තියාගෙන මේ account එකක් open කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම වීඩියෝ ඉවර වෙන්න කලින් නැවතත් අපි යමු මෙන්න මේ බලන්න මේ Fiverr කියන Fiverr කියන එකේ ඔයා account එකක් හදාගත්තොත් ඔයාට ඔයාගේ සර්විස් එක පිට රටට අලෙවි කරන්න පුළුවන්. බලන්න programming, graphic, digital marketing, writing, video editing, AI service, music, business, consulting මේ හැම දෙයකම ඔයාට මේක සර්විස් එකක් විදිහට ඔයාට මේවා විකුණන්න පුළුවන්. මේ එකක් හැම එකකම ඇතුළට ගියාම sub categories විශාල ප්‍රමාණයකට කැඩිලා ඊට පස්සේ මෙන්න මේ විදිහේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් අලුතෙන් මේ බලන්න මේ අලුතෙන් මාකට් එකට එන ජොබ්ස් ඒ වගේම ඒවා සර්විස් එක ගන්න බලාගෙන ඉන්නවා, සර්විස් එක දෙන්න බලාගෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔයාටත් පුළුවන් මේ විදිහට ගිහිල්ලා මේ වගේ account එකක් create කරගෙන ඔයාගේ skill එක අලෙවි කරන්න. ඉතින් මම සරලව දෙයක් පෙන්නන්න. ඒ තමයි වීඩියෝ එඩිටර් කෙනෙකුට. වීඩියෝ එඩිටර් කෙනෙකුට සාමාන්‍යයෙන් බලන්න මෙන්න මේ වගේ අය කොච්චර මුදලක් අය කරනවද කියලා මේ බලන්න. මේ සම්පූර්ණ ඔයා කියවලා බලන්න මේ දාලා තියෙන gigs මේ $65 100 350 මේ වගේ කියන්නේ යා සර්විස් එක දෙන්නේ මේ වගේ මුදලකට කියලා එයාගේ ස්කිල් එක යා වැලියු කරලා තිනවා. ඉතින් ඔයාටත් ලංකාවේදී ඔයාගේ ස්කිල් එකට හරි වැලියු එකක් ලැබෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා ලෝකෙම ඉන්න අය වෙනුවෙන් ඔයාගේ සර්විස් එක විකුණන්න. ඊට පස්සේ ඔයාට ඒ වෙනුවෙන් ඩොලර් ඉන්කම් එකක් අරගෙන සැපී ජීවත් වෙන්න පුළුවන් කියලාත් මතක් කරනවා. එහෙමනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම gold investing ගැන සහ commercial එකේ money market account ගැන කරලා තියෙන වීඩියෝස් උඩ කාඩ් වලින් බලා ගන්න පුළුවන්. ඒවත් ක්ලික් කරලා වීඩියෝ බලන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.